ඔන්න දරුවනේ මම ඔයාලට ගෙනාවා ඔලිවර්ගේ අහන්න පොඩි ප්‍රශ්නයක්. අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. කුමාර රුපියල් 5000ක් 112ක වාර්ෂික පොලියට අවුරුදු දෙකට ණය ගන්න. අවුරුදු දෙකකට පසු ගෙවිය යුතු පොලිය කොපමණද? කුමාර කොච්චරක ණය මුදලක්ද අරන් තියෙන්නේ? රුපියල් 5000ක. එතකොට එයා වාර්ෂිකව ගෙවන්න ඕන සුළු පොලිය අනුපාතය 112යි. වසර කීයක් ගෙවන පසුද එයා ගෙවලා අවසන් කරන්න ඕනේ? වසර 2කට පසු. වසරකදී ගෙවන්න අපි ඊට පස්සේ හොයන්න ඕනේ වසරකදී ගෙවන්න ඕන පොලිය. ඒක අපි හොයනවා එයා ගත්ත මුල් මුදල ගුණ කරනවා එයා වාර්ෂික ගත්ත සුළු පොලිය අනුපාතය. එතකොට අපිට එනවා රුපියල් 600. මේ රුපියල් 600 කියන්නේ එයා වසරකදී ගෙවන පොලිය. එතකොට වසර දෙකකදී මේක අපේ අහන්නේ වසර දෙකකට පසු ගෙවෙන පොලිය. වසර දෙකකට පස්සේ එයා ගෙවන පොලිය තමයි එම මුදල ගුණ කරනව දෙකෙන් එතකොට එනවා රුපියල් 1200. දැන් මේකේ අහලා තියෙන පුතේ අවුරුදු දෙකකට පසු ගෙවන පොලියනේ. එතකොට මෙතන ඇහුවොත් එයා අවුරුදු දෙකකට පසු ගෙවන මුල මුදල කියලා මේ රුපියල් 1200 එකතු කරන්න ඕනේ මුල් මුදලට. ඒ කියන්නේ 5000 එකතු කිරීම 1200 6200 තමයි මුළු මුදල. හොඳට ප්‍රශ්න කියවන්න විභාග වෙලාවේදී. නැත්තම් මේක පැටලෙන්න පුළුවන්. මම මේකට හොයලා දෙනවා කෙටි ක්‍රමයක්. මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. සුළු පොලිය සමානයි මුල් මුදල ගුණ කිරීම පොලිය අනුපාතය ගුණ කිරීම කාලය ඒ ඔක්කොම බෙදීම 100. PQRT විදියට මේක මතක තියාගන්න PQRT බෙදීම 100. එතකොට අපිට වාර්ෂිකව අවුරුදු දෙකකට පස්සේ එන මුදල අපිට එකපාරටම ගන්න පුළුවන්. මේක අර කෙටි පිළිතුරු ලියනකොට තාම පහසුයි. මොකද අපිට මේ වගේ ලියලියා කාලය වෙන් කරගන්න ඕනේ නැහැ. මේ සමීකරණය මතක තියාගන්න.